ආයුබෝවන් ට්‍රැවල් ඩයරි වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට ගෙන එන්නේ බෞද්ධ ජනතාව වගේම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ ජීවිත කාලය තුළදී සිදු කරගත හැකි මහා පුණ්‍ය කර්මයක් වන කඨින චීවර පින්කමේ විස්තර සහිත වීඩියෝකුයි. අපේ රටේ බෞද්ධ සමාජය තුළ ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන උත්සව අතුරින් මුල් තැනක් මේ කඨින චීවර පින්කමට හිමි වෙනවා. සෑම ගමකම නගරයකම පිහිටා තිබෙන විහාරස්ථානවල වැඩවාසය කරන එක් ස්වාමින් වහන්සේ නමක් හෝ සියලුම භික්ෂුන් වහන්සේලා වස් වාසය ආරම්භ කරනවා. මේ මාස 3 ආරම්භ වන්නේ ඇසළ මාසයෙනුයි. ඉල් මාසයට පෙර වස් පවාරණය අවසන් කළ යුතුයි. මේ කාලය තුළදී භික්ෂුන් වහන්සේලා පිඬුසිඟා වැඩීම මෙන්ම විහාරස්ථානයෙන් පිටවීමෙනුත් වැළකී සිටිනවා. එම කාලය තුළ භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කිරීම පැවරෙන්නේ දායක පින්වතුන්ටයි. අපි දැන් බලමු මොකද්ද මේ වස් වාසය කියන්නේ කියලා. අප මහා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු මුල් කාලයේදී භික්ෂුන් වහන්සේලා සමග වසරේ සෑම කාලයකම ධර්ම ප්‍රචාරයේ යෙදුණා. වර්ෂා කාලයේදී පවා මෙහි වෙනසක් වුණේ නැහැ. වර්ෂා කාලයේ ගමන් ගන්නා විට කුඩා පැල, බීජ, කුඩා ගස් වලට හානි පැමිණුණා. මඩ තුල ජීවත් වුණු කුඩා සතුන් භික්ෂුන් වහන්සේලාට පෑගුණා. මේ දේවල් දැකපු අන්‍ය තීර්ථකයන් බුදුරජාණන් වහන්සේට චෝදනා කරන්නට පටන් ගත්තා. අනෙක් ආගමික නායකයන් වර්ෂා කාලයේ නවතිනවා. බුදුමියන්ගේ භික්ෂුන් පමණක් තවමත් ගමන් කරනවා. මේ නිසා මහා කාරුණික වූ අප තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නියමයක් පනවනවා. වර්ෂා කාලය තුල භික්ෂුන් වහන්සේලා එක තැනක නැවතී වාසය කළ යුතුය. ඒ අනුව ඇසළ පොහෝ දින වස් වාසය ආරම්භ කර මාස 3ක් පිරුණු කල ඉල් පොහෝ දිනට පෙර වස් වාසය පවාරණය කළ යුතුය. දැන් අපි බලමු වස් වාසය කිරීමේ අරමුණු මොනවද කියලා. වර්ෂාව නිසා හටගන්නා කුඩා ශාක පැලෑටිවලට හානි නොකිරීම. කුඩා සතුන්ට හානි නොකිරීම. ධර්ම ප්‍රචාරය නවතා භික්ෂුන් වහන්සේලාගේ සීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩි දියුණු කර ගැනීමට කාලය ලැබීම. අපි මුලින් පැවසුවාසේම මහත් හරසරින් වස් අවසාන උත්සවය අප රටේ ජනතාව සිදු කරනවා. මේ වස් වාසයේ වැදගත්කම අදටත් පවතිනවා. සංඝයාගේ විනය ආරක්ෂා කිරීම, බුද්ධ ශාසනයේ ස්ථිරත්වය රැක ගැනීම, දායක පින්වතුන්ට මහත්ඵල මහානිසංසගෙන එන පිනක් රැස් කර ගැනීම. දැන් අපි බලමු භික්ෂුන් වහන්සේලාට අප මහා බුදුරජාණන් වහන්සේ පැන වූ මේ වස් වාසයේ විනය ධර්මයෙන් දායක පින්වතුන්ට පින් රැස් කිරීමට ලැබෙන්නේ කොහොමද කියලා. මේ ඒ අතීත කතාවයි. අප මහා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී මේ සිදුවීම සිදු වී තිබෙනවා. එකල බුදුහිමියන් දැක බලා ගන්නට භික්ෂුන් වහන්සේලා 39ක් සවැත් නුවර කරා ගමන් ආරම්භ කර තිබෙනවා. ඒ කාලයේදීම වස් වාසය ආරම්භ කිරීමට සිදු වූ නිසා වස් කාලය තුල ගමන් කිරීම විනයට පටහැනි නිසාත් එම භික්ෂුන් වහන්සේලා අතරමඟ නැවතීමට තීරණය කළා. ඒ භික්ෂුන් වහන්සේලා බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. වස් කාලය අවසන් වූ පසු එම භික්ෂුන් වහන්සේලා 39 බුදු හිමියන් දැක ගැනීමට පැමිණියා. අප මහා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා දැක ඔවුන්ගේ චීවර වැරහි ගොස් ඇති ආකාරය දැක මහා කරුණාවෙන් සංවේගයට පත් වුණා. ඒ මොහොතේ මෙවැනි අපහසුතාවයන්ට පත්වන භික්ෂුන් වහන්සේලාට විශේෂ ආධාරයක් තිබිය යුතුයයි සිතුවා. මේ අනුව අප මහා තථාගතයන් වහන්සේ වස් කාලයේ අවසන් වූ විට එදිනම සැකසූ විශේෂ චීවරයක් සංඝයාට පූජා කිරීම අනුමත කරනු ලැබුවා.
ඒ චීවරය සංඝයා විසින් සුදුසු භික්ෂුවකට පිරිනමන ලෙසත් පැවසුවා. මේ විශේෂ චීවරය කඨින චීවරය ලෙසත් මේ පූජාව කඨින චීවර පින්කම ලෙසත් හඳුන්වනවා. එදා අප මහ බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ආරම්භ කළ මේ උතුම් පින්කම අද දක්වා බුද්ධ ශාසනය තුල අඛණ්ඩව පවත්වාගෙන යනවා. අද වන විට ගමක හෝ නගරයක විහාරස්ථානයේ දායක පින්වතුන්ගෙන් එක් පවුලක් එක් වර්ෂයක මේ පින්කමට ප්‍රධාන දායකත්වය දක්වන්නේ අනිත් පින්වතුන්ගේද සහභාගීත්වයෙන් වේ. එලෙසම වසරින් වසර දායක පවුල් අතර මේ පින්කම බෙදී යනවා. ප්‍රධාන දායකත්වය මේ ප්‍රධාන දායකයා විසින් පූජා කරන චීවරය එදිනම විවිධ ඖෂධ කොළ පොතු යොදාගෙන සාදා ගන්නා දියරයක තම්බා ඉන්පසු කුඹුරක ආකාරයට කොටස් කපා චීවරයක් ආකාරයට නැවත මසනු ලබනවා. මේ කොටස් කපා ගැනීමේද විශාල අර්ථයක් ඇති බව සඳහන් වෙනවා. ඉන්පසු මේ චීවරය එදිනම වස්වාසය කළ භික්ෂුන් වහන්සේ නමකට සංඝරත්නය විසින් පවරනු ලබනවා. ඔබ ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ජීවිත කාලයේ එක් වතාවක් හෝ මේ පුණ්‍ය කර්මයට සහභාගී විය යුතුමයි. මොකද අපේ ආගම සංස්කෘතියට එහා ගිය අත්දැකීමක් මේ කඨින චීවර පින්කමේ ගැබ්ව තිබෙනවා. මේ පුණ්‍ය කර්මයට කෙදිනක හෝ ඔබට සහභාගී වන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අපේ වීඩියෝව මෙතනින් අවසන් කරනවා. තෙරුවන් සරණයි. ඔබ තවමත් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැමැති නම් සබ්ස්ක්‍රයිබ් අයිකන් එක ප්‍රෙස් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ලයික් අයිකන් එක ප්‍රෙස් කරලා අපිට සහයෝගයක් දෙන්න කියලා මතක් කරන ගමන්ම තවත් අයට මේ වීඩියෝ දැක සිත් පහදවා ගන්නට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ ළඟ වීඩියෝවෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.